ආයිබෝවන් කොහොමද ඔයගොල්ලන්ට අද මම කතා කරන්න හදන්නේ ගොඩ දෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි period late period හැදුන්නේ නැහැ ඒ උනාට pregnancy test එක කරාම ඒක negative. ඇයි මම pregnant එහෙම නැත්නම් වෙන දෙයක්ද කියලා ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේක ඔයාට විතරක් තියෙන දෙයක් නෙමෙයි ගොඩ දෙනෙක්ට සාමාන්‍ය කාන්තාවන්ට මේක ගොඩක්ම ප්‍රශ්නයක්. ඉතින් අද කතා කරන්න යන්නේ ඒකට හේතු මොනවද කියලා. පළවෙනි හේතුව තමයි period late ඒ වුණාට pregnancy test එක negative. ප්‍රධානම හේතුවක් විදියට ගන්න පුළුවන් හෝමෝන ප්‍රශ්නය. එතකොට මම මේ නිතරම මගේ වීඩියෝ වලින් මේ හෝමෝන ගැටලුව කතා කරනවා. මොකද ඒක ඊටාම ඒ කියන්නේ සුලභව දකින්න පුළුවන් කාරණාවක් හින්දා. එතකොට හෝමෝන ගැටලුව කිව්වොත් PCOS තත්ත්වය නිසා, එහෙම නැත්නම් තයිරොක්සින් ඉහළ යාම පහළ යාම නිසා, එහෙම නැත්නම් ප්‍රොලැක්ටින් ඉහළ යාම නිසා ඔයගොල්ලන්ට පීරියඩ් පරක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ හෝමෝන වලට බලපෑම් කරනවා අධික තෙහෙට්ටු මහන්සිය. ගෙදර වැඩ නිසා වෙන්න පුළුවන්, රැකියාව වැඩ නිසා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හදිසි තත්ත්වයක් නිසා, කම්පනයක් ඇතිවීමක්, කාගේ හරි මරණයක් නිසා, හරි මොකක් හරි දෙකකින් ඔයගොල්ලෝ බය වුණා නම් හදිසියේ, ඒ වගේ මානසික පීඩනයකින් ඉන්නවා නම් අන්න එහෙම වුණාම ඒක ඍජුවම බලපානවා මේ හෝමෝන වෙනස් වීම සඳහා. තව දෙයක් තමයි ඔබ ගන්නා ඖෂධ වර්ග, ආහාර පුරුදු වගේම එකපාරට බර වැඩි වෙනවා නම් බර අඩු වෙනවා නම් ශරීරේ ඒකත් බලපානවා මේ හෝමෝන වෙනස් වීම මත පීරියඩ් පරක්කු වෙන්න, ඔබේ ඔසප්පීම පරක්කු වෙන්න. එතකොට තව කෙනෙක් අහන්න පුළුවන් මේ ටෙස්ට් එක නෙගටිව් වුණේ ටෙස්ට් එකේ ප්‍රශ්නයක් නිසාද කියලා. එහෙම වෙන්නත් පුළුවන්. ඔයාලා ගත්ත පීරියඩ් එක ටෙස්ට් කරන ඒ ටෙස්ට් කිට් එක කල්ලිකුත් වෙලා තියෙන්න පුළුවන්, නැත්නම් ඒකේ දෝෂ තියෙන්නත් පුළුවන්. ඒක බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක්. තවත් ප්‍රධානතම සිදුවෙන දෙයක් තමයි ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ටෙස්ට් එක කලින් කරලා තියෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ යූරින් වල තියෙන මේ HCG හෝමෝනය ඉතා අඩුයි. එතකොට ඔයගොල්ලන්ට ඉරි දෙකක් පෙන්눔 කරන්නේ නැහැ. ඔබ ඇත්තටම ගර්භණී නමුත් pregnancy test එකේ පෙන්නන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඔයගොල්ලෝ ටෙස්ට් එක කරන්නේ උදේම ගන්න මුත්‍රා වලින් නෙමෙයි නම් දවස පුරා වතුර බීමත් එක්ක මේ HCG හෝමෝනයට බලපෑම් වෙලා මේක අඩුවෙන් පෙන්වන්න පුළුවන්. එතකොට දවල් වගේ ගන්නවා නම් ටෙස්ට් එක ඒකෙදිත් මේක HCG පොසිටිව් කියලා පෙන්නනවා අඩුයි. එතකොට මතක තියාගන්න ඕනේ කාරණයක් තමයි අනිවාර්යයෙන්ම ටෙස්ට් එක කරනකොට උදෙන්ම ගන්න මුත්‍රා වලින් කරන්න ඕනේ. තව දෙයක් තමයි ඔයගොල්ලෝ ඔවුලුේෂන් ඩේට් එක හරියට ගණනය කරලා නැතුව ඒක කලින් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරක් වෙලා තියෙන්න පුළුවන්. ඔවුලුේෂන් ඩේට් එක පරක් වුණාම මොකද වෙන්නේ? ප්‍රෙග්නන්සි ටෙස්ට් එකේ රිසල්ට් එක පෙන්වන්නත් පරක් වෙනවා. ඔයගොල්ලෝ හිතනවා අද තමයි මගේ පීරියඩ් දවස. අද බැලුවොත් අද හැදුන්නේ නැහැ. දවස් දෙකක් ඉන්නවා හැදුන්නේ නැහැ. අද ටෙස්ට් කරනවා. ඒ වුණාට හරියටම තව දවස් 5කින් තමයි පීරියඩ් දවස තියෙන්නේ. එහෙම පැටලීම් වෙලා ටෙස්ට් එක නෙගටිව් වෙන්නත් පුළුවන්. මොකද ඔවුලේෂන් එක පරක් වුණාම ඉම්ප්ලාන්ටේෂන් එක පරක්කු වෙලානේ සිද්ධ වෙන්නේ. එතකොට ටෙස්ට් එකේ රිසල්ට් එක එන්නත් පරක්කු වෙනවා. අවසානයේ කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට එහෙම වුණාම මොකද කරන්න තියෙන්නේ? පළවෙනි එක තමයි තව දවස් 7ක් ඉන්න. දවස් 7ක් ඉඳලා ඊට පස්සේ ටෙස්ට් එකක් කරන්න. ඒකත් නෙගටිව් නම් පීරියඩ් හැදුනේ නැත්නම් ඔයගොල්ලන්ට රුධිර පරීක්ෂාවට යන්න පුළුවන්. ප්‍රෙග්නන්සි රුධිර පරීක්ෂාව, ගර්භණී බව ප්‍රකාශ කරන රුධිර පරීක්ෂාව. ඒකත් නෙගටිව් නම් මොකද්ද ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ? අනිවාර්යයෙන්ම මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම්, ඒ කියන්නේ සති 2-3ක් ලේට් නම්, ශරීරයේ බර වැඩි වෙලා නම්, එහෙම නැත්නම් ශරීරයේ බර අධික ලෙස අඩු වෙලා නම්, යටිබඩේ වේදනාවක් තියෙනවා නම්, නිතර මුත්‍රා යනවා නම්, වමනේ වගේ අපහසුතා තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. ඒ වෛද්‍යවරයෙක් හම්බ වෙනකොට මතක තියාගන්න නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. ඒගොල්ලෝ තමයි හරියටම බලන්නේ ඔයගලන්ට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා. මතක ඇතුව ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම අනිත් අයටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගලන්ට සුබ දවසක්. ආයිබෝවන්.